guys, welcome back to my YouTube channel. සාදරයෙන් පිළිගන්නවා ඔයාලා හැමෝම මගේ YouTube channel එකට. අද මම කතා කරන්න ආවේ අපිට dial pad එකෙන් කරන්න පුළුවන් pro tip 10ක් ගැන. එහෙනම් අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු මොනවද pro tip 10 කියලා. guys එහෙනම් පළවෙනි එක බලන්න අපි අපේ ෆෝන් එකේ තියෙන dial pad එකට යමු. ෆෝන් එකේ dial pad එක ඉස්සෙල්ලා open කරගන්න. dial pad එක open කරගෙන මම මේ මුලින්ම කියලා දෙන්න හදන්නේ පළවෙනියටම ඔයා කාත් එක්ක හරි කෝල් එකකින්දී ඔයාට වෙන කෙනෙක් කවුරු හරි කෝල් එකක් දෙද්දී ඔයාගේ ෆෝන් එකේ ඔයා කෝල් එකේ ඉද්දි වෙනම දෙනෙක් කෙනාට කියනව නේද waiting for කියලා. ඒ කියන්නේ මෙයා කෝල් එකේ ඉන්නේ ඒක නිසා දැම්ම කතා කරන්න බෑ කියලා. ඒකට ඒක කියන්නේ නැතුව තියෙන්න පුළුවන් විදිහේ දෙයක්. ඒ කියන්නේ මේ කෝල් එක ගැහුවට පස්සේ එහෙම වෙන අපි කෝල් එකෙද්දි කෝල් එක දෙනෙක් කෙනාට එහෙම කියන්නේ ඒ කියන්නේ කෝල් එක දෙනෙක් කෙනාට ඔය waiting for ඔය වගේ ඒවා කියමේ යන්නේ නැහැ. එහෙම කියන්නේ කෝල් එකේ නිකන් රින්ග් යනවා විතර. එහෙනම් අපි පළවෙනි මේක ඩයල් කරලා බලමු. මුලින්ම තරුවයි 43යි හැෂ් ඩයල් කරලා ඔයාට එහෙම කරගන්න ඕන සිම් එකෙන් කෝල් එකක් දෙන්න. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති අපිට මේකක් එනවා call waiting server was enable කියලා. එතකොට ඔයාලට මේ කෝල් එක ඉද්දි තව එක්කෙනෙක් දෙද්දි ඔයාලට අර කියන මේක කියන්නේ නැහැ. එහෙනම් අපි බලමු ඊළඟ එක මොකක්ද කියලා. ඉතින් මුලින් කිව්වා guys ඉතින් ඔයාලට ඒක මේ ඇක්ටිව් කරගන්න එක විතරයිනේ. ඉතින් ඒක ඔයාලට කැමති නැත්නම් ඒක ඩිසේබල් කරගන්නත් පුළුවන්. ඒක ඩිසේබල් කරගන්න තියෙන්නේ අපේ dial pad එකේ #43යි හැෂ් කියලා ඩයල් කරලා අදාළ සිම් එකෙන් කෝල් එකක් දෙන්න විතරයි. කලින් දුන්න නම්බරේ මේකෙන් කෝල් එකක් දෙන්න තියෙන්නේ. එතකොට මෙසේජ් එකක් එනවා call waiting server has been disabled කියලා. එතකොට ඔයාට අර වගේ වෙන normal විදියට මේව කරන්න පුළුවන්. අපි එහෙනම් ගිහිල්ලා බලමු දෙවෙනි ටිප් එක මොකක්ද කියලා. ඉතින් guys ඊළඟ දෙවෙනි ටිප් එක තමයි dial pad එකට ගිහිල්ලා මේ කෝඩ් එක ගහන්න. කෝඩ් එක තමයි තරුවයි හැෂ් 0.6යි හැෂ් කියලා. මම දැන් කියන්නම් මේ මොකක්ද කියලා. මේ ඉමි නම්බර් එක කියලා කියන්නේ ඔයාගේ ෆෝන් එකට අදාළ නම්බර් එක. ඒක තියෙන්නේ දැන් ඔයා හදිසියේ හිතන්න ඔයාගේ ෆෝන් එක නැති වුණා කියලා. එතකොට කොහේ හරි හොයාගන්න මේ ඉමි නම්බර් එක කියන එක අදාළ වෙනවා. ඔයා මේ නම්බර් එක කොහේ හරි ඔයාගේ පොතක හරි කොහේ හරි ලියලා තියාගන්න. ඔයාට ෆෝන් එක හදිසියෙන් නැති වුණොත් කවුරු හරි හොරගම් කරොත් මේ වගේ අවස්ථාවක ඔයාට මේ ඉමි නම්බර් එක කියන එක ඉතාමත් වැදගත් වෙනවා. ඔයා ඒක නිසා මේ ඉමි නම්බර් එක කොහේ හරි ලියලා තියාගන්න. ඉතින් අපි බලමු ඊළඟට මොකද්ද pro tip එක කියලා. ඉතින් guys අපි ඊළඟට බලමු මොකද්ද ඊළඟ tip එක කියලා. ඉතින් ඔයාට මේක ගැන මම මුලින් කියලා ඉන්න. මේකෙන් කරන්නේ ඔයාගේ ෆෝන් එකට කෝල් එකක් එන එක. ඔයා හිතන්න ඔයාගේ ෆෝන් එක ගෙදර තියලා යනවා කොහේ හරි තියලා යනවා කියලා. එතකොට ඔයාගේ ෆෝන් එකට එන කෝල් එක ඔයාගේ අනිත් ඔයා හිතන්න ඔයා AB කියලා ගත්තොත් ඔයාගේ ෆෝන් එකක් තියෙනවා. ඒ අනිත් B තව ෆෝන් එකක් තියෙන ෆෝන් දෙකක් තියෙනවා. ඔයාගේ A කියන ෆෝන් එකට එන මේ කෝල් එක ඒ ෆෝන් එක නැතුව ඔයාට ගෙන්න ගන්න ඕන ඔයාගේ B කියන ෆෝන් එකට. ඒ කියන්නේ A කියන ෆෝන් එක ගෙදර තියලා යනවා හදිසියක් කියලා අමතක වෙලා හරි. එතකොට B ෆෝන් එකට A ෆෝන් එකට එන කෝල් ටික B එකට එන්න ඕන. ඒකට අපි කරන්න ඕන මුලින්ම dial pad එකේ ගහන්න ඕන තරුවයි 21යි තරුවයි ඊට පස්සේ ඔයාගේ මේ
එන්න ඕන ෆෝන් එකේ නම්බර එක ගහලා අන්තිමට හෑෂ් ගහන්න. මෙතන තරුවයි 21යි තරුවයි කෝල් එක මේකට එන කෝල් ටික යන්න ඕන 4B කියන ෆෝන් එකේ නම්බර එක ගහලා හෑෂ් ගහන්න. හෑෂ් ගහුවට පස්සේ ඔයාගේ ඒ කියන ෆෝන් එකට එන කෝල් ඔක්කොම යන්නේ B කියන ෆෝන් එකට. මේ ටිප් එකත් ඉතාමත් වැදගත් ටිප් එකක් කියලා මම හිතනවා. අපි බලමු ඊළඟට මේ කෝඩ් එක යන එක නවත්තන්නේ කොහොමද කියලා. ඉතින් මම කිව්වා වගේ ඔයාට අරම කෝල් එක යවා ගන්න ඕන නම් අර කෝඩ් එක ගහලා ඒක හදාගන්න පුළුවන්. ඔයාට ඒක ඕන නැත්නම් ඒක ඩිසේබල් කරගන්න ඔයාට කරන්න තියෙන්නේ #21යි # කියලා ටයිප් කරලා ඔයාගේ මේ ඒ කියලා අපි ගත්ත ෆෝන් එකේ කෝල් එකක් දෙන්න තියෙන්නේ. එතකොට අරක ඩීබේම ඩිසේබල් වෙලා යනවා. කාට වෙන මුකුත් කරන්න දෙයක් නැහැ. ඔයාට ඒක කරගන්න ඕන නම් ඔය #21යි # ගහලා ඩිසේබල් කරගන්න. අපි බලමු ඊළඟ ටිප් එක මොකක්ද කියලා. ඉතින් guys මේ තමයි මගේ pro tip set එකේ අවසානම pro tip එක. මේකෙන් පුළුවන් ඔයාගේ sim එක ගැන විස්තර බලා ගන්න. මේකේ තියෙන හැටියට ඔයාගේ ලිපිනේ සහ මේ ID number ඒව බලා ගන්න පුළුවන්. මේකේ එක විශේෂ දෙයක් තියෙනවා. ඔයාට මේකෙන් බලා ගන්න පුළුවන් ඔයාගේ sim එක සහ ලිපිනේ තව එක නම්බර් කීයද කියලා. ඒ කියන්නේ ඔයාගේ ගාව නැති වෙන නම්බර් ඒව තියෙනවා නම් ඔයා දැන් මේ අදාළ sim එක අදාළ ආයතනයට කතා කරලා මෙහෙම මගේ මේ නම්බර් එක නෑ මගේ මේ ID එකට සහ මගේ මේ ඇඩ්‍රස් එකට මේ නම්බර් එක මේ වෙලා තියෙනවා. ඒක ගැන විස්තර දැනගන්න පුළුවන්. එහෙනම් අපි බලමු මේ මොනවද මේ කෝඩ් කියලා ඩයල් පෑඩ් එකේ ටයිප් කරන්න ඕන. ඉතින් guys ඔයාලගේ ෆෝන් එකේ sim එක හච් සහ මොබිටෙල් නම් ඔයාලා ටයිප් කරන්න ඕන තරුවයි 132යි # කියන එක. ඔයාගේ ෆෝන් එකේ sim එක ඩයලොග් හරි එයාටෙල් නම් ඔයා ටයිප් කරන්න ඕන #132යි # කියන කෝඩ් එක. ඒක ටයිප් ඔය sim අනුව ඔයාට ඔය කෝඩ් එක ටයිප් කරලා බලා ගන්න පුළුවන්. මම කලින් කිව්වා ඔයාගේ විස්තර ගැන. එහෙනම් guys අදට අපි වීඩියෝ එක ඉවර කරනවා. ඔයාලටත් මේ වගේ ඉස්සරහට තව සුපිරි වීඩියෝ ඕන නම් මගේ channel එක subscribe කරලා like කරලා comment කරලා share කරන්න. එහෙනම් අපි ඉස්සරහට සුපිරි වීඩියෝ වලින් set වෙමු. මේ වගේ පළවෙනි වීඩියෝ එක කට්ටිය share කරලා මට උපරිම support එකක් දෙන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.